කොහොමද යාළුවනේ ඔයගොල්ලන්ට අ, මේ ඇවිල්ලා අපේ තුන්වෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ එකෙන් අපි මොකක්ද MCQ ලොක්කා කියන්නේ කියලා කිව්වා. ඊට පස්සේ දෙවෙනි එකෙන් මොකක්ද ඒකේ ඇයි ඔයගොල්ලෝ MCQ ලොක්කා යූස් කරන්න ඕනේ ඒ වාසි කියන වීඩියෝ එකක් කරා. මේ තුන්වෙනි එක ඇවිල්ලා ඔයාලට කොහොමද මේ account එකක් හදන්නේ MCQ ලොක්කා එකේ. මේ account එක හදන එක free. ඔයාලට free account එකක් හදන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. මම මෙතන ලොග් අවුට් වෙන්නම්. ඔයාලට දැන් මෙහෙම ආපු ගමන්ම මේ වගේ view එකක් තමයි පේන්නේ. නැව් බාර් එකේ ඔයාලා login තියෙනවා. ඔයාලට මේ get started කියන එක තියෙනවා. මේක login එකට ගියොත් ඔයාලා login page එකට යන්නේ. ඔයාලට email එක දීලා ඔයාලා login වෙන්න පුළුවන්. ඔයා ඊට පස්සේ get started කරොත් ඔයාලට register වෙන්න තමයි page එකට යන්නේ. register page එකට sign up වෙන්න. එතකොට ඒකේ නමයි ඊමේල් ඇඩ්‍රස් එකයි දෙන්න ඕන. මේකේ පාස්වර්ඩ් එකක් නෙමෙයි තියෙන්නේ OTP එකක්. ඒ කියන්නේ හැම වෙලාවෙම වගේ ඊමේල් එක චෙක් කරනවා. ඒ හින්දා වැඩ කරන ඊමේල් එකක් තමයි දෙන්න ඕනේ. වැඩ නැති අර බොරු ඊමේල් දීලා වැඩක් නැහැ. මොකද මේකේ හැම වෙලාවෙම ඔයා රෙජිස්ටර් වෙනකොටයි ඊට පස්සේ රෙජිස්ටර් වෙලා ඉවර වෙලා ලොගින් වෙනකොට හැමතිස්සෙම ලොගින් වෙනකොටයි ඔයාට ටෝකන් එකක් එවනවා. ඒ කියන්නේ කෝඩ් එකක්. ඔයකට කියන OTP කෝඩ් එක කියලා ඔයගොල්ලන්ට අංක 4ක කෝඩ් එකක් එවනවා වගේ ඊමේල් එකට. ඔයා දුන්න ඊමේල් එකට. ඒ හින්දා ඔයා වැඩ කරන ඊමේල් එකක් තමයි දෙන්න ඕනේ. එතකොට මම බලමු මේකේ කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. මේකේ දැන් මේ රෙජිස්ටර් view එකේ ඔයාලට login view එකට යන්නත් පුළුවන් මෙතන. මේ ක්ලික් කරලා login view එකට යන්න පුළුවන්. ඊට පස්සේ මේක ආයි ක්ලික් කරලා sign up page එකට එන්න පුළුවන්. මෙතන මේ ඒක මාරු වෙන්න පුළුවන්. අපි දැන් මෙතන මගේම ඇත්ත නම දානවා චාමර කියලා. ඊට පස්සේ ඊමේල් එක මම දෙනවා මෙතන දාලා දෙනවා නෙළුවේ lcm@gmail.com. මම ඊමේල් එකක් දුන්නා. මේක වැඩ කරන ඊමේල් එකක්. ඊට පස්සේ ඔයාලට මේ බටන් එක ක්ලික් කරන්න sign up කියන එක. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ view එකට යනවා. ඔයාලට කියනවා an OTP has been sent to මේ ඔයා දුන්න ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාට OTP කෝඩ් එක යවලා තියෙන්නේ කියලා යවනවා කියලා. එතකොට ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන් ඇත්තටම මේක ඇවිල්ලාද බලමු. ඔව්. දැන් මෙතන මම මගේ ඊමේල් එකට ගියා මම දීලා තිබ්බේ. ඉතින් nelulc@gmail.com කියන මේකේ තියෙනවා. එතකොට ඊමේල් එක ඇවිල්ලා. මේකේ කියනවා ඉතින් MCQ ලොක්කා verify your account. මෙහෙම තමයි login වෙන්න ගියත් ඔයාට මේ කෝඩ් එක එනවා. මේ කෝඩ් එක එක්ස්පයර් වෙනවා කියනවා විනාඩි 10කින්. 10ක් ඇතුළත ඔයාට මේ කෝඩ් එක දාන්න ඕනේ. මම මේ කොපි කරගන්නවා. මම ආයෙ යනවා එතනට ඉන්ටර්ෆේස් එකට ගිහිල්ලා මේ කෝඩ් එක පේස්ට් කරා. ඊට පස්සේ verify OTP කරා. මේක verify කරේ ගමන්ම ඔයාට ආයි login වෙන්න ඕනේ නැහැ. කෙලින්ම ඔයාගේ account එක register වෙලා login වෙලා තියෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ නම තියෙනවා. මම දැන් මේ චාමර කියලා රෝල් එක ඇවිල්ලා ස්ටුඩන්ට්. ඊට පස්සේ මේ log out එක. ඔයාට log out වෙන්න පුළුවන් මේකේ. දැන් බලමු අපි log out වෙමු. මේකේ මම log out වෙනවා. ඊට පස්සේ දැන් ආයෙ මට login වෙන්න ඕනේ. ආයෙ login වෙන්න ඕන නම් මම කරන්න ඕනේ මගේ ඊමේල් එක දැම්මා. login කියන බටන් එක ක්ලික් කරා. එතකොට ඔයාට ආයි OTP එකක් එන්න ඕනේ. මම දැන් යනවා මේකට බලමු. ඔව්. දැන් දෙවෙනි OTP එකත් ඇවිල්ලා තියෙන්නේ. දෙවෙනි OTP එක මේක 6740. එතකොට මම මෙතනට ගිහිල්ලා ආයි ඒක දාලා ඊට පස්සේ verify OTP කරනවා. මෙහෙම තමයි log out වෙන්නේ login වෙන්නේ. ලේසි ලොකු දෙයක් නෑ. මේක පොඩ්ඩක් පළවෙනි පාර වුණා කරනකොට ඔයාට සමහර විට ඩිලේ එකක් තියෙන්න පුළුවන් OTP කෝඩ් එක එන්න. ඒකට බය වෙන්න එපා. ටික වෙලාවක් යනකොට ඔයාට OTP කෝඩ් එක එයි.
ඊට පස්සේ රෙජිස්ටර් වුණාට පස්සේ ඒක ඉක්මනට එනවා. මොකද මුලින්ම ඊමේල් එකක් යවනකොට පොඩි ඩිලේ එකක් තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒක බොරි වෙන්න එපා. අපි බලමු මේ මේක දැන් රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට දැන් මේකේ account එකට යන්න පුළුවන්. චාමර ස්ටුඩන්ට් මම ඒකත් පෙන්නන්න. මේකේ tabs 4ක් තියෙනවා දැන්ට. එකක් ඇවිල්ලා my subjects මේ තියෙන වාගේ ඔක්කොම purchase කරපු subjects ටික. මේක දැන්ට subjects මුකුත් purchase කරලා නැහැ. මේක අලුත්ෙන්ම හදපු account එකක්. ඊට පස්සේ results මේකේ මුකුත් results නැහැ. ඊට පස්සේ purchasing history ඒකේ මුකුත් තාම purchase කරලා නැහැ. ඊට පස්සේ profile details ඔයාලට ඔයාගේ නම email address එකයි තියෙනවා. ඔයාලට ඕන නම් ඔයාගේ picture එක දාන්න පුළුවන් image එක. ඔයාගේ picture එකක් දාන්න පුළුවන්. එතකොට ඒක add වෙනවා මෙතනට. හැමතැනටම ඔයාගේ එක picture එක add වෙනවා. එතකොට ඒක ඔයාලට කරන්න පුළුවන්. ඔය ටික තමයි දැන්ට කරන්න තියෙන්නේ. දැන්ට කියලා දෙන මේ වීඩියෝ එකෙන් එච්චරයි මං හිතන්නේ මේ වීඩියෝ එකෙන් ඔයාලට මට කියලා දෙන්න ඕන උනේ account එකක් හදන්නේ කොහොමද, ඒක ආයෙ log වෙන්නේ කොහොමද කියන එක. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. මං ඊළඟට කොහොමද මේ platform එකේ ඔයා යන්නේ, ඊට පස්සේ කොහොමද paper එකක් කරන්නේ, ඒ වගේ වීඩියෝ වලට තමයි යන්නේ. අපි එහෙනම් ඉක්මනට හමු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.